ගොඩාක් ගර්ල්ස් අතර ප්‍රශ්නයක් තමයි කොච්චර වර්කවුට්ස් කරත් තමන්ගේ ග්ලූට්ස් හැදෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. මේකෙදි අපි කියන්න ඕනේ ගොඩාක් ගර්ල්ස් ආසයි තමන්ගේ ලෝ බොඩි ලස්සන හදාගන්න, තමන්ගේ ග්ලූට්ස් ලස්සන හදාගන්න. එතකොට ඔයා මේකෙදි කාඩියෝ විතරක් කරලා බෑ. මම දැන් ගොඩාක් ගර්ල්ස් කාඩියෝ විතරක් කරනවා. ඔයාට කාඩියෝ විතරක් කරලා ඔයාගේ බොඩි එකේ ෂේප් එක හදාගන්න බෑ. අපි එක්සාම්පල් එකකට ගත්තොත් ඔයා හෝම් වර්කවුට්ස් කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඇති ග්ලූට් බ්‍රිජ් එක. අපි ග්ලූට් බ්‍රිජ් එක ගත්තොත් එතකොට මොකට ග්ලූට් බ්‍රිජ් එක ගන්න පුළුවන්, සුමෝ ස්ක්වොට් එක, ඒත් එක්කම බොඩි වෙට් ස්ක්වොට්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජිම් යන කෙනෙක් නම් ඔයාට හිප් ත්‍රස්ට් එක කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට ඒ සුමෝ ස්ක්වොට් එක කරන්න පුළුවන්. ඒ වගේම ස්ක්වොට්ස් කරන්න පුළුවන්. रोमेनियन डेडलिफ्ट මේ වගේ එක්සර්සයිස් කරන්න පුළුවන්. දැන් අපි එක්සාම්පල් එකකට ගත්තොත් ග්ලූට් බ්‍රිජ් එක perform කරද්දී මොකද තියාගන්න අපි කරන්න ඕනවට කරලා වැඩක් නැහැ. ඔයාගේ ග්ලූට් මසල් එකට දැනෙන්න perform කරන්න ඕනේ. ඒක තමයි ඔයාට හොඳ ග්ලූට් මසල් එකක් grow කරගන්න පුළුවන්. අපි එක්සාම්පල් එකකට ග්ලූට් බ්‍රිජ් එක perform කරද්දී මේ විදිහට අපි හොඳ මේ අප් කරද්දී slowly up කරන්න ඕනේ. ඒත් එක්කම මෙන්න මේ position එකේදී ඔයාගේ ග්ලූට්ස් හොඳට ඔයා squeeze කරන්න ඕනේ. තමයි මසල් වල හොඳ ටෙන්ෂන් එක දැනෙන්නේ. අපි ඉක්මනට perform කරලා වැඩක් නැහැ. slow it down again. slowly up. හොඳට glutes squeeze කරනවා. again slowly down. මෙන්න මේ විදිහට ඔයා කරන හැම exercise එකක්ම ඔයා slow perform කරන්න ඕනේ. එතකොට ඔයාගේ glutes වලට ඔයාගේ lower body හොඳට දැනෙන්නේ. ඒත් එක්කම ඔයාගේ nutrition balance නම් ගියොත් ඔයාලට බලන්න ලස්සන lower body එකක් වගේ නැත්නම් glutes ලස්සනට හදාගන්න.